ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඇති කියලා හිතනවා. ඉතින් අදත් මම චූටි වීඩියෝ එකක් ඔයාලට ගේන්න හිතුවා. ඉතින් දැන් නම් අපිට වෙලාව හවස 6ටත් ළඟයි. ඉතින් දැන් අද මොකොත් මට වීඩියෝ කරගන්න බැරි වුණා. ඉතින් ඒක නිසා දැන් තමයි මේ චූටි ෆ්‍රී ටයිම් එකක් හම්බ වුනේ. ඉතින් මම හිතුවා ඔයාලට ඒ අතරේ චූටි වීඩියෝ එකක් ගේන්නම් කියලා. මේ වෙලාවේ ඉඳන් රැ වෙනකන් අපි මොනවද කරන්න කියලා ඔයාලට පුළුවන් මේ වීඩියෝ එකෙන් බලාගෙන ඉන්න. ඉතින් වීඩියෝ එකත් එක්කම දිගටම රැඳිලා ඉන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා. ඉතින් අපේ රූබි බබත් ඉන්නවා මගේ කරට වෙලා. ඉතින් එයා එහෙම තමයි මාත් එක්කම තමයි ඉන්නේ. තාත්තත් නෑ. තාත්තා ගිහලා ඇවිදින්න. මිකී බබාගේ තාත්තා නේද? මේ මිකී බබාගේ නෙමෙයි රූබි බබාගේ. වීඩියෝ එකේදී වචනත් පැටලෙනවා. මෙයාගේ තාත්ති මිකීනේ. ඉතින් මෙයා රූබි. හයි කියන්න. හයි. ආරට කොහමද? දැන් නම් ඉතින් හවස 6ටත් ළඟයි. ඉතින් වලාකුළු වලින් බර වෙලා අහස තියෙන්නේ. ඉර බැහැගෙන යනවා. වෙනදට පේනවා අපිට පැහැදිලි අහසක් තියෙනකොට. ඉතින් මේ දවස්වල වහිනවනේ. ඉතින් ඒක නිසා මොකුත්ම පේන්නේ නැහැ. ඔය විදිහට තමයි ඉතින් අද අපේ view එක තියෙන්නේ. ඔයාලට පේනවද යාළුවනේ අපිට කූරගල පේනවා. ඔය ලයිට් එලි දෙකක් පේන්නේ. මගේ ෆෝන් එකේ ඉතින් එච්චර zoom කරාට අර quality එකක් නැහැ. මේ ලස්සනට පේනවා. ඒ කියන්නේ ගොඩක් ළඟ නැහැ. ගොඩක් දුරින් පේනවා. ලයිට් දාලා තිනවා එහෙම රැට පේනවා. උදේටත් පේනවා. ඒ කියන්නේ දවල්ට එහෙම පැහැදිලි අහස, ඒ කියන්නේ අහස පැහැදිලි වෙලාවට අර සාමාන්‍ය මේදුම එහෙම නැති වෙලාවට මේ පැත්තට ලස්සනට පේනවා. දැන් නම් අයියත් ආවා. පේනවනේ මට ගෙනල්ලා තියෙන එක යාද? අනියන බිස්කට් එකක් තමයි ගෙනල්ලා තියෙන්නේ. ඔයාලත් ඒවට ආසයිද? ඉතින් ඊට පස්සේ අපි දැන් ඔන්න කෑමත් උයවුවා. කන්න තමයි හදන්නේ. ඉතින් අද චූටි වීඩියෝ එකක්. ඒ නිසා ඉක්මනටම දිග වීඩියෝ එකක් අරගෙන ඔයාලව හම්බ වෙන්න එන්නම්. එතකන් ගිහින් එන්නම්. බයි.